කොහොමද ඔයාලට? අදත් ඔයාලා හැමෝම Happy Cooking YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. අපි අද හදන්න යන්නේ රසම රස ගුණ ඔසුවක් වෙන කරපිංචා සම්බෝලයක්. ඉතින් අපි දැන් බලමු ඉක්මනින් ලේසියෙන් කරපිංචා කොළ සම්බෝලයක් කොහොමද හදාගන්නේ කියලා. මම මේ විදිහට තෝරලා ගත්ත කරපිංචා ඉති වලින් කරපිංචා කොළ කඩා ගන්නවා. මේ විදිහට කරපිංචා කොළ වෙනම භාජනයකට දාගන්නවා. ගොඩක් කට්ටිය කරපිංචා කොළ ව්‍යංජන වලට එකතු කරාට කරපිංචා කොළ සම්බෝලේ හදලා කාලා නැහැ. මේ කරපිංචා කියන්නේ ගොඩාක් ගුණ ඔසුවක්. ඔයාලා මේ විදිහට කරපිංචා කොළ සම්බෝලය හදලා කාලා බලන්න. පොඩි ළමයින්ට ලොකු අයට ඕන එක්කෙනෙක්ට මේක ගුණයි. අපි දැන් කඩාගත්ත කරපිංචා ටික හොඳින් සෝද ගන්න ඕනේ. මම මේ ටික දෙතුන් වතාවක්ම සෝදලා අරගෙන තියෙන්නේ. අපිට දැන් මේ සම්බෝලේ හදන්න අවශ්‍ය කරන්නේ පොල් ටිකක්, තක්කාලි ගෙඩියක්, ලුණු ගෙඩියක්, සුදු ලුණු බිකි 3-4ක්, දෙහි බෑවක් වගේම පොඩි ඉඟුරු කෑල්ලක්. ඉඟුරු තියෙනවා නම් විතරක් එකතු කරගන්න. ඉඟුරු අවශ්‍යම නැහැ. දැන් අපි මේ විදිහට හොඳට අඹර ගන්න ඕනේ කරපිංචා කොළ ටික. මගේ වංගෙඩිය පොඩි හින්දා ඒකෙන් හොඳට කොටා ගන්න බෑ. ඒක නිසා මම මිරිස් කලේ මේ ටික හොඳින් අඹර ගන්නවා. ඔය කට්ටියට බ්ලෙන්ඩර් එකක් තියෙනවා නම් ඒකෙන් කොටා ගන්න පුළුවන්. මම මේකටම අපේ ඉඟුරු කෑල්ලයි සුදු ලුණු ටිකයි දාලා හොඳින් අඹර ගත්තා. දැන් අපි අරන් තියාගත්ත පොල්, ලුණු, තක්කාලි දාලා හොඳින් මේක කවලම් කරගන්න ඕනේ. මේ විදිහට හොඳට මිශ්‍ර කරගන්න. දැන් අපිට මේ විදිහට ප්ලේට් එකකට දාලා ලස්සනට පිළිගන්වන්න පුළුවන්. මේක හරිම රසයි වගේම ගුණයි. ඔයාලත් මේ විදිහට හදලා කාලා බලන්න. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. අපි තවත් අලුත් රෙසිපි එකකින් හමු වෙමු.